ගරු ශානික්‍යන් රාජපුත්තිරන් රාසමානිකම් මහතා. ගරු මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමා වෙත ප්‍රශ්න ඉදිරිපත් කරනවා කතානායකතුමනි. සංසන්දනාත්මක කුඩා ණය පැහැර හැරීම වෙනුවෙන් සිදුවන ණය අයකර ගැනීමේ ක්‍රියාමාර්ග හේතුවෙන් සාමාන්‍ය ජනතාවට තම නිවාස ව්‍යාපාර සහ අනෙකුත් දේපල අහිමි වන වකවානුවක ප්‍රධාන පෙළේ ණය පැහැර හරින්නන් විසින් රාජ්‍ය බැංකු වෙත ගෙවිය යුතු ඇති විශාල මුදල් ප්‍රමාණයක් අයකර ගැනීමට ගෙන ඇති පියවර කවරේදයි දැන ගැනීමට මහ ජනතාව තුළ සාධාරණ උනන්දුවක් පවතී. අක්‍රීය ණය NPLs එක non performing loans සහ නරක් වූ ණය කපා හැරීම කියන්නේ bad debts write off කපා හරින ණය හේතුවෙන් රාජ්‍ය බැංකු මුහුණ දී ඇති සැලකිය යුතු අලාභයක් සැලකිල්ලට ගනිමින්ද පාරදෘශ්‍යභාවය වගවීම සහ මහජන මුදල් ආරක්ෂා කිරීම උදෙසාද මම ප්‍රශ්නය ගරු කතානායකතුමනි ඉදිරිපත් කරනවා. ඔබතුමා දන්නවා මේ වෙනකොට රට තුළ සාමාන්‍ය ජනතාව ක්‍රෙඩිට් කාඩ් පතක බිලක් ගෙවුවේ නැත්නම් බැංකුවෙන් කෝල් 100ක් ගන්නවා. තමන්ගේ වාහනයක ණය වාරිකය ගෙවුවේ නැත්නම් ලීසින් වාරිකය ගෙවුවේ නැත්නම් අදටත් පහුගිය සති දෙක කරපුවත් මඩ කලපුවෙත් සිදු වුණා ලීසින් සීසර්ලා ඇවිල්ලා වාහනේ උස්සගෙන යනවා. ඊට පස්සේ ඒ වාහනේ නැවත ගන්න ලක්ෂ විශාල ප්‍රමාණයක දඩයක් ගහනවා. නිවාස ණයක් ගෙවුවේ නැත්නම් නිවාසයෙන් එළියට දාන තත්ත්වයට සමහර බැංකුවල ක්‍රියාකලාපයන් තියෙනවා. හැබැයි මෙවන් පසුබිමක මම මේ ප්‍රශ්නයේ පසුබිම තමයි මම 2021 කෝප් කමිටුවේ සමාජිකයෙක් හැටියට ඉන්නකොට රාජ්‍ය බැංකු දෙකේ non performing loans පිළිබඳව මුල්වරට එය එළි දැක්වුවා. ඒ අවස්ථාවේදී මට එවකට හිටපු බැංකුවක සභාපතිවරයෙකුත් මට වෝනිං ලෙටර් එකකුත් එවුවා මෙවන් තොරතුරු එළියට දෙන්න හොඳ නැහැ කියලා. හැබැයි ඒ කතිකාව එතනින් එහාට ඇති වුණා. මම හිතන දැනටත් කෝප් කමිටුවෙන්වත් නිර්දේශ කරලා යවනවා ඇටර්නි ජෙනරල් නැත්නම් සියබොක්. ඉතින් මේ බැංකු සම්බන්ධවත් වහාම උනන්දුවක් දක්වන්න ඕනේ. මොකද අපි දන්නවා මේ බැංකුවලින් ණය ගත්ත සමහර අය ඒ බැංකුවලින් ගත්ත මුදල් තමන්ගේ ආයතනය හරහා පොලියට දීලා මුදල් උපයනවා ලංකාව බැංකුවට මහජන බැංකුවට මුදල් ගෙවන්න නැතුව. ඉතින් මෙවන් තත්ත්වයක් තුළ තමයි පහත සඳහන් එක් රාජ්‍ය බැංකුව එනම් ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉදිරිකිරීමේ බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සහ රාජ්‍ය උකස් සහ ආයෝජන බැංකුව ආශ්‍රිතව දැනට පවතින විශාලතම අක්‍රීය ණය ගිණුම් 20. ඒ වගේම පහුගිය වසර 15 තුළ නරක් වූ ණය නැත්නම් බොල් ණය ලෙස කපා හරින ලද විශාලතම ණය 20. ඔබතුමා දන්නවා ගරු කතානායකතුමනි පහුගිය රජයන් හිටපු කාලේ රජයන්ට හිතවත් ව්‍යාපාරික විශාල ප්‍රමාණයකගේ ණය ගෙවන්න තිබ්බ ණය බොල් ණය ලෙස කපා හැරියා. එතකොට රටේ ජනතාවගේ ණය මුදල් ඒ රාජ්‍ය බැංකුව හරහා ණයට අරගෙන ව්‍යාපාර පටන් අරගෙන ඒ ආයතනවල බොල් ණය කියලා ඒවා කපා හැරලා ඊට පස්සේ ඒගොල්ලන් වෙන ආයතන පවත්වා ගෙන ඉතින් ඒක නිසා ඒ කපා හරන ලද විශාලතම ණය ප්‍රමාණය 20 ලේඛනයක් ගරු අමාත්‍යා විසින් ඉදිරිපත් කරන්නේද. ඒ වගේම තමයි දෙවැනි ප්‍රශ්නය එක් ණය මුදල් සම්බන්ධයෙන් ණයගැතියාගේ හෝ ණයගැති ආයතනයේ නම අයවිය යුතු හෝ කපා හරින ලද මුදල ණය මුදල අනුමත කරන ලද වර්ෂය ණය මුදල අක්‍රීය ණයක් බවට පත් වූ හෝ කපා හරින ලද දිනය ලබා දී ඇති අපකරය සහ එහි වටිනාකම ණය මුදල ප්‍රතියෝගත කර තිබේද අයකර ගැනීමේ ක්‍රියාවලියේ පවතින්නේද නැතහොත් කපා හැර තිබෙන්නේද. මොකද ගරු කතානායකතුමනි මේ සමහර ණය ලීගල් ප්‍රොසෙස් එකක් යනවා කියලා කියන හැබැයි සාමාන්‍ය ජනතාවට මේ ලීගල් ප්‍රොසෙස් මොකුත් නැහැ. ගෙවල් වලින් එළියට දානවා වාහන ටික උස්සන් යනවා. ඉතින් මේ ණය මුදල ප්‍රතියෝගත කරලා තියෙනවා නම් මොකද්ද ඩේට් එක මොකද්ද ලීගලි ඒකේ දැන් තියෙන පොසිෂන් එක ඇයි ඒකේ ඩිලේ එකක් තියෙන්නේ ඒ කාරණා. ඒ වගේම තමයි අද වෙන විට අය කරගෙන ඇති මුදල මොකද යම් ආයතන අපි දන්නවා විශාල ඒගොල්ලන්ගේ එක කම්පැනි එකක් බැංක්‍රප්ට් කියලා කියනවා. හැබැයි තව කම්පැනි එකක ඇසට්ස් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම තමයි බැංකු නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග අපරාධ පරීක්ෂණ හෝ විනය පරීක්ෂණ ආරම්භ කර තිබේද යන්න එසේනම් ඒවායේ වත්මන් තත්ත්වය. මොකද මේ රාජ්‍ය බැංකු වලින් ණය ගන්න එක සාමාන්‍යයෙන් රාජ්‍ය බැංකු වල හිටපු නිලධාරීන් මේකට උදව් කරලා තියෙනවා. ඒ වගේම තමයි අවසාන ප්‍රශ්නය තමයි ඒකී සියලුම අක්‍රීය සහ කපා හරින ණය සම්බන්ධයෙන් ගෙන ඇති
අයකර ගැනීමේ ක්‍රියාමාර්ග අයකරගෙන ඇති මුදල් ප්‍රමාණයන් සහ ඒවායේ වත්මන් තත්ත්වයන් පිළිබඳව විස්තර කරන ඒකාබද්ධ වාර්තාවක් ගරු අමාත්‍යතුමා විසිன் பார்லிமென்ட்டில் சபாகත කරන්නේද? கௌரவ சபாநாயகர்களே, இந்த கேள்வி மிக முக்கியமான ஒரு கேள்வி. இந்த கேள்வி தற்பொழுது உங்களுக்கு தெரியும், எங்களுடைய நாட்டிலே ஒரு சாதாரண ஒரு பொதுமகன் ஒரு சிறிய தொகை கடன் ஒரு வங்கியிலே எடுத்தால் அந்த கடனை கட்டாவிட்டால் கூடிய தேதி அந்த கடனுடைய அந்த மாதாந்த கட்டுற அந்த தொகையை கட்டாமல் விட்டால் வங்கிகள் வந்து தொலைபேசியிலே ஒரு 20 அழைப்புகள், வீடுகளுக்கு வந்து அழுத்தம் கொடுக்கிறது, அந்த வாகனத்தை பறித்தெடுத்துட்டு போவது, இப்படியான சம்பவங்கள் நடக்குது. ஆனால் பெரிய அளவிலே கோடிக்கணக்கான நிதியை அரசாங்க வங்கிகளில் இருந்து கட்டாமல் இருக்கிறார்கள். இதிலே சில அரசியல்வாதிகள், அண்மையிலே நீதிமன்றத்திலேயும் ஒரு அரசியல்வாதி அவருடைய ஒரு நிறுவனம் சம்பந்தமான நீதிமன்றத்தை வந்தது, ஒரு அரசியல்வாதி வட்டிக்கு கொடுத்து அந்த வட்டி காசை எடுத்து அரசியலில் ஈடுபடுறார். ஆனால் இலங்கை வங்கி, மத்திய மக்கள் வங்கி போன்ற நிறுவனங்களிலே நிதியை எடுத்து அந்த நிதியை கட்டாமல் அதை கழித்து விடுறதுக்கு நடவடிக்கை இருக்கிறார். அப்போ இந்த விடயம் ஒரு ஏற்றுக்கொள்ள முடியாத விடயம். இது சம்பந்தமாக அரசாங்கம் எடுத்திருக்கிற நடவடிக்கைகளை பற்றித்தான் நாங்கள் கேட்கிறோம். என்றால் இந்த அரச வங்கிகளில் இருந்து பெற்றுக்கொண்ட நிதியை கட்டாமல் இழுத்தடிக்கிறவர்களுக்கு என்ன நடவடிக்கை எடுத்திருக்கின்ற கேள்வி தான் இந்த இடத்துல நான் சபையிலே முன்வைக்கின்றேன்.